දෙලුම් වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හරි ලොකු දැනුමක් නැතුව දෙලුම් වගාවක් ළඟදී පටන් ගත්ත කෙනෙක් හරි බලනවා නම් මේ වීඩියෝ ඉතාම වැදගත් වෙයි ඔබට. ඇත්තටම දෙලුම් වගාවක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. දෙලුම් පැලේ හිටවපු දවසේ ඉඳලා දෙලුම් අස්වැන්න ගන්නකම් සහ අකණ්ඩව මේ කැපකිරීම මේ වගාව වෙනුවෙන් කරන්න ඕනේ. මුලින්ම ඒකට කැපකිරීම කරන්න පුළුවන් නම් පමණක් ඔබ මේ සඳහා මේ වගාව තෝරගන්න. එහෙම නැත්නම් කවදාවත් දෙලුම් වගා කරන්න යන්න එපා. දෙලුම් වලට අනිවාර්යෙන් පොහොර ටික නියමිත වෙලාවට දාන්න ඕනේ. අඩුම තරමේ මාස දෙකෙන් දෙකටවත් පොහොර ටික දාන්න ඕනේ. දිලීර නාශක ගහන්න ඕනේ. සතියෙන් දවස් 10න් දවස් 14න් වගේ අකණ්ඩව දිලීර නාශක ටික ගහන්න ඕනේ. ඊට පස්සේ දෙලුම් වලට යම් කෘමි හානියක් දිලීර හානියක් තියනවද කියලා නිතරම නිරීක්ෂණය කරන්න ඕනේ. තව එකක් තමයි මේ දෙලුම් වල කඳ විදින පණුවෙක් ඉන්නවා. ඒක නිසා දෙලුම් වල කඳ විදලා තිබුණොත් අනිවාර්යෙන් ඒ දෙලුම් ගහ ගොඩ ගන්න අමාරුයි. ඒක නිසා නිතරම දෙලුම් ගහේ කඳ පරීක්ෂා කරන්න ඕනේ. බලා ගන්න පුළුවන් කඳ මූලට කුඩු ටිකක් වැටෙනවා විදිනවා නම්. ඉතින් ඒක නිසා කඳ මූල පිරිසිදුව තියලා ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඊට අමතරව කප්පාදුව දෙලුම් ගහේ කප්පාදු ඊටම වැදගත්. දෙලුම් අස්වැන්න වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම නියමිත පරිදි නියමිත තාක්ෂණය උපයෝගී කරගෙන කප්පාදු කරන්න ඕනේ. ඒක මාසෙන් සති දෙකෙන් මාස දෙකෙන් වගේ අකණ්ඩව දෙලුම් අස්වැන්න ගන්නකම කප්පාදු කිරීම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරගන්නේ නැතුව ඒ කියන්නේ මේකට අවශ්‍ය පරිදි වෙලාවක් වෙන් කරගන්න බැරි නම් ඔබ දෙලුම් වගාව වගේ වගාවක් තෝරගන්න එපා. මොකද ඔබට ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. අනිත් එක තමයි දෙලුම් වගාවක් කරන්න භූමිය තෝරා ගැනීමේදී ඔබ අනිවාර්යෙන් හිස් භූමියක් තෝරගන්න. වෙනත් වගාවක් කරලා තියෙනවා නම් ඒ වගාව දෙලුම් වගාව සඳහා තෝරගන්න එපා. මොකද ඒකෙන් ඔබට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. මොකද දෙලුම් වගාව කියලා කියන්නේ අවුව අධික වශයෙන් අවශ්‍ය වන ශාකයක්. ඒක නිසා දෙලුම් ගස් වලට වඩා විශාල වන ගස් තියෙන භෝගයක් තියෙනවා නම් ඒ ඉඩම තෝරගන්න එපා. දෙලුම් වගාව කරාට පස්සේ ඒ දෙලුම් වගාව තුළ ඔබට කෙටි කාලීන භෝගයක් වගා කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි දෙලුම් වගාවක් කරන්න කලින් ඔබ ඒ කරන ප්‍රදේශය සහ පසේ pH අගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අන්න ඒක නිසා මෙන්න මේ කරුණු සම්බන්ධව යම් අධ්‍යයනයක් කරලා ඔබ දෙලුම් වගාවක් කරනවා නම් එය ඔබට වඩාත් සාර්ථකත්වයක් ලබා කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. තව එක දෙයක් කියන්න අමතක වුණා. අනිත් එක තමයි ජලය. ජලයත් වගාවට සුදුසු පරිදි ජලය යොදා ගැනීමට හැකියාව තියෙන ඉඩමක් ඔබ අනිවාර්යයෙන්ම තෝරාගත යුතුයි.